ෆැමිලි ඩොක්ටර් YouTube channel එකෙන් දැන් මම කතා කරන්න යන්නේ තවත් වැදගත් මාතෘකාවක් බහුලව සමාජයේ දක්නට ලැබෙන මාතෘකාවක් වන ඩිමෙන්ෂියා තත්ත්වය පිළිබඳවයි. ඔය කට්ටිය තාමත් මේ channel එක ෆොලෝ කරන්නේ නැත්නම් ෆොලෝ කරන්න කියලා ඉල්ලනවා. අපිව subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මොකක්ද මේ ඩිමෙන්ෂියා කියලා කියන්නේ? මේකට සිංහලෙන් කියනවා ඩිමෙන්ෂියාව කියලා. මොකක්ද මේ ඩිමෙන්ෂියාව කියලා කියන්නේ කියලා දැන් අපි බලමු. ඩිමෙන්ෂියාව කියලා කියනවා ස්නායු පරිහානියට පත්වන තත්ත්වයක් වන අතර එය දෛනික ජීවිතයට බාධා කිරීමට තරම් දරුණු සංජානන ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් ලෙස ප්‍රකාශ වෙනවා. අවබෝධය, මතකය, සිතීම, ගණනය කිරීම, ඉගෙනීමේ හැකියාව, භාෂාව සහ විනිශ්චය කෙරෙහි බලපාලා මේවා අඩු වෙනවා. මෙයාලට මතකයක් නැහැ, එතකොට චින්තන හැකියාවක් නැහැ, දෛනික ක්‍රියාකාරකම් වල යෙදීමේ හැකියාව අඩු වෙනවා. කාලයත් සමග රෝගය නරක අතට හැරෙනවා. ඒ වගේම තමයි ඩිමෙන්ෂියා රෝගය වැඩි වෙන සාධක අපි චුට්ටක් බලමු. ඩිමෙන්ෂියාව සාමාන්‍යයෙන් අවුරුදු 65 හෝ ඊට වැඩි කට්ටිය අතර තමයි බහුලව දක්නට ලැබෙන්නේ. ඔය කට්ටියට දියවැඩියාව තියෙනවා නම්, අතිරුධිර පීඩනය තියෙනවා නම්, අධික තරබාරුකම, දුම්පානය, අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කරනවා නම් මේ රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම මුල් කාලයේ ජීවිතයේ මුල් කාලයේ සිදුවන සමාජීය බලපෑම් වෙන්න පුළුවන්, ශාරීරික වක්‍රිය වීම, සමාජීය වශයෙන් හුදකලා වීම, මානසික අවපීඩනය, ජානමය බලපෑම පවා හේතු වෙනවා. ඉතින් අනික තමයි දැන් අපි බලමු ඩිමෙන්ෂියා රෝගයේ වර්ග තියෙනවා. ඒකේ බහුලවම තියෙන එක තමයි ඇල්සයිමර් ඩිමෙන්ෂියා කියන තත්ත්වය. ඉතින් මේකේ ඇල්සයිමර් ඩිමෙන්ෂියා 60%ක් 70ක් විතර සමාජයේ තියෙන. මෙයාලා ප්‍රධාන වශයෙන් එන්නේ මතක ශක්තිය නැති වෙලා තමයි මෙයාලා එන්නේ. තව තියෙනවා දෙවැනියට තියෙනවා වැස්කියුලර් ඩිමෙන්ෂියා කියලා එකක්. මම මෙතනදී ඒක සඳහන් කරේ නෑ. වැස්කියුලර් ඩිමෙන්ෂියා කියලා කියන්නේ ඔයාලට ආඝාත තත්ත්වයක් හරි හෘදයේ ප්‍රශ්නයක් නිසා හරි රුධිර මොලේ නහරවල ලේ කැටහිරවීම හරි ලේ ගැලීමකින් හරි සිදුවන ඩිමෙන්ෂියා තත්ත්වය තමයි වැස්කියුලර් ඩිමෙන්ෂියා කියලා කියන්නේ. ඒක තමයි දෙවෙනියට වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ. තව එකක් තියෙනවා ෆ්‍රන්ටෝටෙම්පරල් ඩිමෙන්ෂියා කියලා එකක්. මේක තුන්වෙනියට තියෙන එකක්. ඉතින් මේ ඩිමෙන්ෂියා තත්ත්වය ෆ්‍රන්ටෝටෙම්පරල් ඩිමෙන්ෂියා මේ අය ගොඩාක් මතක ශක්තියත් අඩුයි. හැබැයි මෙයාලගේ මූලික වශයෙන් අපිට දකින්නට ලැබෙන්නේ මෙයාලාගේ හැසිරීමේ වෙනස්කම් සිද්ධ වෙන එක. ඒ කියන්නේ මෙයාලා දඟලනවා, සමහරක් විට මෙයාලගේ හැසිරීම වෙනස්කම් ගත්තට පස්සේ කෑ ගහන්න ඕනේ නැති තැනකත් උදාහරණයකට කෑ ගහන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් මෙයාලා කරනවා. ඒ කියන්නේ හැසිරීමේ වෙනස්කම්. සමහරක් විට ඇඳුම් විසික් කරනවා, ඇඳුම් අඳින්නේ නැහැ. අන්න ඒ වගේ. අපි අර කියන්නේ සත්තු වගේ හැසිරෙනවා කියලා. අන්න ඒ වගේ මේ කට්ටියගේ හැසිරීම. තව උදාහරණයක් ගත්තොත් මෙයාලා සමහරක් විට පිරිමියෙක් නම් කාන්තාවන්ගේ ඇඟකට පනින්න පුළුවන්. අන්න ඒ වගේ
තමයි මෙයාලගේ මේ ෆ්‍රන්ට් ටෙම්පරල් ඩිමෙන්ෂියා කියන තත්ත්වයේ හැසිරීම. අනික තව එකක් තියෙනවා පාකින්සන් ඩිමෙන්ෂියා සහ ලෙවි බොඩි ඩිමෙන්ෂියා. ඉතින් පාකින්සන් ඩිමෙන්ෂියා ඔය කට්ටිය අහලා ඇති පාකින්සන් රෝගය. ඒක ගැන මම ඉස්සරහට තව වීඩියෝ එකක් වෙනම ගේන්නම් කතා කරන්න. ඉතින් මේවත් එක්ක මේ කියන ඩිමෙන්ෂියා හැදෙනවා. ඒ වගේම දැන් අපි බලමු මේකේ රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණත් ඒ වර්ගය අනුව වෙනස් වෙනවා. මේකේ අපි වැදගත් එකකට තමයි ඉතින් මේක වෙන්නේ ඇවිල්ලා දෛනික ක්‍රියාකාරීත්වය එදිනෙදා ජීවිතයට තමයි මේ ඩිමෙන්ෂියාව නිසා බලපාන්නේ. ඉතින් මෙයාලට මතකත් නැහැ. මතක නැති වෙනවා. සමහරක් විට කාපු බීපු එකවත් මතක නැහැ. මේ මතකයේ තියෙන විශේෂත්වය තමයි මේ කට්ටියගේ මතකය ගත්තාම මෙයාලගේ කලින් තිබ්බ මතක හොඳයි. ගොඩක් වෙලාවට උදාහරණයකට මෙයාලගේ උපන්දිනය ඇහුවාම ගම ඇහුවාම කියනවා. හැබැයි අලුතෙන් ගොඩ නැගෙන මතකය මෙයාලගේ නැහැ. උදාහරණයකට කාපු බීපු එකවත් දැන් ඉන්න තැනක්වත් මෙයාලට මතක නැහැ. ඒ කියලා කියන්නේ මෑත සිදුවීම් සංවාද මතක තබා ගැනීම අපහසුව තියෙන. ඒක නිසා මේ කට්ටියට චිත්ත ශක්තිය අඩුයි. ඒ වගේම කාලයේ ස්ථානය පිළිබඳ ව්‍යාකූලත්වයක් තියෙනවා. මනෝභාවයේ හැසිරීම මම අර කියපු මේක ඇල්සයිමර් ඩිමෙන්ෂියා එකට වඩා ගොඩාක්ම තියෙන්නේ වැස්කියුලර් ඩිමෙන්ෂියා වල තියෙනවා. මෙයාලගේ හැසිරීමේ වෙනස්කම් වෙනවා. ඒ වගේම තමයි මෙයාලට අඳුර ගන්න අපහසුයි කට්ටියව. දැන් උදාහරණයකට තාත්තට ඩිමෙන්ෂියා තියෙනවා නම් පුතාව අඳුර ගන්න බෑ. අන්න ඒ වගේ තත්ත්වයකට මූණ පාන්නට හැකියාව තියෙනවා. ඉතින් අර කතනය ලිවීමේ හැකියාව ඒවා හැම ඔක්කොම අඩු වෙලා යනවා මෙයාලගේ. දැන් සමහර විට ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් කුඩා කාරණා සම්බන්ධයෙන් සැකයේ තියෙන මානසික ව්‍යාකූලත්වය පෙන්눔 කරනවා. ඒ වගේම ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන්ට චලනයන් සම්බන්ධීකරණය සහ පාලනය කිරීමේ ගැටලු ඇතිවේ හැක. දැන් ගොඩක් වෙලාවට මෙයාලා එනවා මෙයාලා හරියට දැන් මතක නැහැ. දැන් උදාහරණයකට ගෙදර වැසිකිළියට යන පාර මතක නැහැ. ගිහි වැසිකිළියට ගිහින් ගෙදරට එන්න පාර මතක නැහැ. ඉතින් මෙයාලා වෙන කොහේ හරි ගිහින් වැටිලා තුවාල වෙලා එහෙම මේ කට්ටිය එන්නේ ගොඩක් වෙලාවට. අනික තමයි තත්ත්වය තවදුරටත් වර්ධනය වන විට මෙයාට පුද්ගලයන් පෞද්ගලික රැකවරණය නොසලකා හැර සමාජ අන්තර්ක්‍රියා සමග අරගල කරනවා. ඉතින් ඒ වගේම මේ රෝගය ලක්ෂණ ඩිමෙන්ෂියා වර්ගය අනුව වෙනස් වෙනවා. මං කලින් කිව්වා වගේ. අනික තමයි මෙයාගේ අවධිය අනුවත් වෙනස් කරනවා. ඒ කියන්නේ මෙයාගේ රෝගයේ තියෙන බරපතලතාවය මූලික අවස්ථාවේද තියෙන්නේ දරුණුත අවස්ථාවකට ගිහින්ද කියලා ඒ අනුවත් මේ රෝග ලක්ෂණ වෙනස් කරන්න වෙනවා. ඉතින් ඔයාලගේ ගෙදරත් ඇති මේ රෝග ලක්ෂණ තියෙන කට්ටිය. වයසක සීයා වෙන්න පුළුවන්, තමන්ගේ තාත්තා වෙන්න පුළුවන්, වෙන කවුරු හරි වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. මෙහෙම මතක නැහැ, හැසිරීමේ වෙනස්කම් තියෙනවා, කල්පනාව නැහැ. අපි කියන්නේ සාමාන්‍ය කිව්වොත් කල්පනාව නැහැ. මේ කාපු බීපු එක මේ මතක නැහැ. මේ කට්ටිය වැටෙනවා, පාරවල් හොයා වැසිකිළියකට ය아가න්න දන්නේ තේරෙන්නේ නැහැ. අද අඳුරන පුද්ගලයා හෙට අඳුර ගන්න බෑ. අන්න ඒ වගේ ඉන්නවා නම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම තමයි මෙතෙන්දි කරන්න ඕනේ. මොකද මේක ඩිමෙන්ෂියා තත්ත්වයක්. ඉතින් මේක ඇවිල්ලා මේකේ වැදගත්ම දේ තමයි මේකට අර අපිට පුළුවන් පාලනයක් කරන්න. හැබැයි රෝගය ටිකෙන් ටික උත්සන්න වෙනවා. රෝගේ ආපස්සට හරවන්න කිසිම ඖෂධයක් මේ වනතෙක් හොයාගෙන නැහැ.
ඒක තවදුරටත් වර්ධනයක් තමයි වෙන්නේ. රෝගේ වෙන්න පුළුවන් ලක්ෂණ ටිකක් පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා මේ ප්‍රතිකාර මගින්. ඉතින් වෛද්‍ය ප්‍රතිකාරවලට ඔබේ වැඩිහිටියත් මෙහෙම රෝග ලක්ෂණ තියෙනවා නම් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න කියලා ඉල්ලමින් මම අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉතින් ඔය කට්ටියට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක follow කරන්න නැත්නම් ඒකත් channel එකත් follow කරන්න කියලා ඉල්ලමින් මම අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ස්තුතියි.